ගම කනවා කියනවා. අහලා තියෙනනේ දෙය කියමන ගම කනවා. නම්බුව කනවා, රට කනවා, වැඩේ කා ගන්නවා. ඔය කනවා කියන මේ වචනේ අදහස් වන්නේ ඇත්තටම විනාශ කරනවා කියන එක නේද? දැන් අපි කතා කරන්න යන්නේ මේ ගම කෑම ගැන, ගම විනාශය ගැන නෙමෙයි. මේ ඔබයි මමයි කන දේ ගැන පොඩි වැඩසටහනක්. දැන් මේ පිඹුර ආහාර ගන්න විදිහ දැකලා තියෙනවද? ඇත්තටම ආහාර ගන්නෙ නෑනේ, ගිලිනවනේ. ඔය කට ඇරියා ගිල්ලා. දන්නවනේ? ඔහෙ ගිලිනවා. මේ බලන්න. දැන් අපිත් ඔය පිඹුරා ගිලිනවා වගේ ගිලිනවද? කිමුලා කිරිමැටි ගිලිනවා වගේ ඔහෙ කනවද? ඇත්තටම අපි ඔය ආහාර සාමාන්‍යයෙන් ගන්නෙ ඇඟටනේ. ඉතින් ඇඟ මහත් වුණාට මොළේට නෙමෙයි අපි කන්නේ. ඒක ඊයේ පෙරේදා ඔහු අවුරුදු 20කට වඩා කාලයක් තිස්සේ මේ ගැන මහා කෑගැහිල්ලක් කරනවා. මිනිස්යාගේ අවධානය යොමු කරන්ට මේ හරියට ආහාර කෑම ගැන. ඔහුගේ නම ප්‍රියන්ත පීරිස්. ඇත්තටම ඔහු එන්ජිනේරු මහත්මයෙක්. හැබැයි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ පිරිහීමට හේතුව. එදා කළ දේ ඇයි අද නොකරන්නේ? නොකරන්ට හේතුවක් තියනවාද කියලා සොයා බලා යනවා. ඇත්තටම මේ ඔහු ලිපි ගානක් ලියලා තිනවා. ඉංග්‍රීසි භාෂෙන් පිටරටත් ඔහුගේ ලිපි මතුවලා තියෙනවා. කාලයක් තිස්සේ පත්තර ලිපි කීපයක් පළ කරලා තිනවා. මෝඩ තාලෙට කන අපේ මිනිස්සු. ඒ වගේ කානුව පෝෂණය කරමින් මැටි ගිලින මිනිස්සු. ඔහු වගේ ලිපි ගානක් ඇවිල්ලා තියෙනවා. කවුරුත් තාම අද වෙනතුරු වැඩි ගණන් අරන් නැහැ. කොහොමවත් මේ අපි අහමු පීරිස් මහත්මයාගෙන්, ඇයි ඔබ මෙහි කියන්නේ මෝඩ තාලයට කන අපේ මිනිස්සු කියලා? ඒ කියන්නේ මම ඉංජිනේරුවෙක් වශයෙන් වැඩ වලට ගිය වෙලාවේදී මට පෙවුණා අපේ අය ඒ අවශ්‍ය වෙලාවට ඒ වැඩ නියමාකාරයෙන් දෙන්නේ නැති බව. එතකොට මම මේ ගැන හොයන්න